ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම අස්වැසුම සම්බන්ධ වැදගත් පණිවිඩයක් අරන් තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් වීඩියෝ එක බලන හැමදෙනාම අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අස්වැසුම් ප්‍රතිලාභී දීමනාව කපා හරිනවද කියන එක. ඉතින් දිනකට බොහෝ ඇමතුම් ප්‍රමාණයක් එනවා. ඒ විදිහේ වීඩියෝස් දැක්ක කියලා ඉතින් අස්වැසුම නවත්තනවා කියලා දැක්කා. ඉතින් මේකේ ඇත්ත නැත්ත මොකක්ද? මේ ගැන වීඩියෝ එකක් අරන් එන්න කියලා බොහෝ දෙනෙක් ඉල්ලීම් කරා. ඉතින් මේ දේ මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මීට මාස කිහිපයකට පෙර අස්වැසුමේදී ඕගොල්ලන්ට තොරතුරු අප්ඩේට් කරන්න. ඒ කියන්නේ තොරතුරු යාවත්කාලීන කරන්න අවස්ථාව ලබා දීලා තිබ්බා. ඉතින් ඒ කටයුත්ත ගැන අපි මාස ගානක් ඕගලන්ට වීඩියෝ මාර්ගයෙන් දැනුවත් කිරීම සිද්ධ කරා. ඉතින් මේ දැනුවත් කිරීම කරලත් ඕගොල්ලෝ මේ විදිහට තොරතුරු යාවත්කාලීන කිරීම සිද්ධ කළේ නැත්නම් අන්න ඒගොල්ලන්ගේ අස්වැසුම කැපෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් අන්න ඒ ගැන තමයි මේ විදිහට තොරතුරු තියෙන්නේ. ඉතින් ඒ ගැන ඕගොල්ලන්ව දැනුවත් කිරීම මම ඊයේ දිනේදිත් සිද්ධ කරා. ඉතින් තාමත් ඕගොල්ලෝ මේක අප්ඩේට් කරලා නැත්නම් අනිවාර්යෙන්ම මේ විදිහට ඕගොල්ලන්ගේ දීමනාවන් අහිමි වීමේ හැකියාව තියෙනවා. ඉතින් දැනගන්න ලැබුණු කරුණු අනුව සාමාන්‍යයෙන් 85000ක වගේ පිරිසක් අස්වැසුම ලැබෙන කට්ටියත් තොරතුරු යාවත්කාලීන කිරීම කළා නැහැ. ඉතින් මේ 85000ටම අස්වැසුම නැති වෙන්න පුළුවන්කම තියෙනවා. තොරතුරු ටික අප්ඩේට් කළේ නැති වුණොත්. ඉතින් ඔය ගැන තමයි දැනුවත් කරන්න උවමනා වුණේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අස්වැසුම ලබන ඔයාගේ යාළුවන්ට ඒ වගේම පවුලේ කට්ටියන්ට වීඩියෝ එක ෂෙයා කරලා මේ බව යාළුවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගලන්ට තව මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා ඒ ගැන තොරතුරු දැනගන්නත් පුළුවන්. ඉතින් ඉස්සරහටත් මෙවැනි වටිනා දේවල් දැනගන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක ක්ලික් කරලා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමදිනාටම සුබ දවසක් වේවා.